හැලෝ ගයිස් අද මම හදන්න යන්නේ දිව පිස්සු වැටෙන සුපිරි බත් එකක්. උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා අම්මා පල්ලා කියන්නේ මම මගේ ජීවිතේ හදපු කෑම වලින් උඩින්ම තියන්න පුළුවන් රෙසිපි එකක් තමයි මේක. මේකේ ලස්සන වගේම තමයි ගයිස් මේකට පිස්සු හැදෙන රසක් තියෙන්නේ. ඉස්සල්ලාම අපි පොඩියට කපාගත්තු ලොකු ලුණු ගෙඩි 5ක් විතර අරගෙන හොඳට ඕක බැද ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් ලුණු බදිදී දුමුරු පාට කල එකක් එද්දි මේක බා ගන්නවනේ. ඒත් මේකෙදි අපි තද දුමුරු පාටක් වෙනකන් හොඳට ලුණු ටික බැද ගන්න ඕනේ අඩු ගින්දරේ. උඹලා මේක කර ගන්නව එහෙම නෙමෙයි. හොඳේ ඔන්න ඔය ගන්නට බැදගනින්න. ඊට පස්සේ උඹලා කැමති ප්‍රමාණයෙන් චිකන් ටිකක් කමත් එක්ක අරගෙන ඒ ටික අපි අර ලුණු ටිකට දාලා හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. යන්තමට උඩින් කපාගත්තු සුදු ලුණු ගෙඩියක් බේ ලීෆ් කොළ කුරුඳු කෑල්ලක් වගේම අර තරු වගේ ඒවා දෙක තුනකුත් ඔකට දා ගන්න ඕනේ. ඒත් එක්කම රම්පේ සේරය එකතු කරලා අපි මේකට එනසාල් කරාමණි ටිකකුත් එකතු කරගන්න. උඹලා ගින්දර වැඩි කරලා කර ගන්නව එහෙම නෙමෙයි. හොඳේ. උඹලා මං කියනවට එකම එක පාරක් හරි මේ රෙසිපි එක try කරලා බලහල්ලා මේක ඒ තරමටම රසයි. ඔය අතරේ මැදින් පලාගත්තු අමිරිස් දෙක තුනකුයි මිරිස් කුඩු ගරම් මසාලා අමුතුන පහ කහ. ඔය දේවල් රස අනුව දාගනින්න. හොඳේ. ආයෙත් මේක ග්‍රෑම් ගණන් වලින් කියන්නේ කේක් එකක් නෙමෙයිනේ. ඔය චිකන් ටික අපි තෙලේ හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ ගයිස්. ඔන්න වෙලාවදී අපි ලුණු ටිකකුත් එකතු කරලා තක්කාලි ටිකකුත් කැමති ගානට එකතු කරගනින්න. හොඳේ. ටික වෙලාවක් අපි ඔහම හැඳි ගාලා අපි ඔක තෙලෙන්ම තැම්බෙන්න ටික වෙලාවක් වහලා තියෙනවා. සිරාවටම කියන්නේ ගයිස් මේ වෙලාවදී මුළු කුස්සියම සුවඳයි. මේ තරම් හිමීට මේ කෑම එක හදන විදිහ මම උඹලට කියා දෙන්නේ මේක ඒ තරමටම රස රෙසිපි එකක් නිසා. ඒක නිසා හොඳට බලාගනින්න. ඊට පස්සේ අපි චිකන් ටික කුක් වෙන්න ඕනි ගානට විතරක් වතුර තියලා ඔය චිකන් ටික අපි හොඳට කුක් කරගන්න ඕනි. ඔන්න වෙලාවදී රස බලලා ඕකට අඩුපාඩු දාගනින්න ආයේ. මේක ගයිස් අරාබි රටවල මිනිස්සු තලු මර කන සුපිරි බත් එකක්. හොඳ ඒක නිසා හොඳට බලාගනින්න. මේක ඒ තරමටම රසයි. උඹලට කියන්න මට මේ වීඩියෝ දැකලා පුදුම දොළදුකක් ආවේ මේක හදනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. හොඳේ. චිකන් එක එහෙම හොඳට කුක් වෙනකන් උඹලා මේකට හොඳ බාස්මති හාලක් ගනින්න. ඊට පස්සේ හොඳට නටන වතුරයකට මේ හාල් ටික දාලා අපි මේක බාගෙට වගේ තම්බ ගන්න ඕනේ. බාස්මති හාල් උයන්න දන්නේ නැතුව මෙන්න මේ විදිය ෆලෝ කරහල්ලා. හොඳේ. ටික වෙලාවක් යද්දී අර ලුණු වල තියෙන කැරමල් ගතියයි ලුණු වල පාටයි ලස්සනට මේ චිකන් එකට උරාගෙන තියෙනවා. ඔන්න ඔය වෙලාවදී තමයි අපි අර බාගෙට තම්බගත්ත හාල් ටික දාලා ওই ටික හොඳට කුක් කරගන්න. උඹලා ලිපේ ගින්දර අඩු කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් අඩු කරලා මේක කුක් කරගන්න ඕනි. හොඳේ. ටික වෙලාවක් කුක් කරාම ගයිස් මේ බත් එක පට්ට ලස්සනට එනවා. හොඳේ. උඹලට කියන්න මම මේ බත් එක කටින් කන්න කලින් ඇස් දෙකෙන් කාලා ඉවරයි. ඒ තරමටම ලස්සනයි වගේම පිළිවෙලයි මේ බත් එක. උඹලටත් කියන්නේ කෘතිම රසකාරක දාලා කෑමු යන්න එපා යකුනේ මෙන්න මේ විදිහට හදාගෙන කාල්. මට අරාබි මිනිස්සු කන විදිහටම කණ්ඩ දොළදුකක් ආව නිසා තමයි ඇත්තටම මේ රෙසිපි එක හදන්න හිතුවේ. මේකත් එක්ක උඹලා වෙන කිසිම දෙයක් හදන්න ඕන නැහැ. එකම එක දෙයයි ඕනේ. ඒ තමයි රයිතා සලාඩ් එක. මම මේ බත් එකට කියන්නේ ෆාතිමා බත් එක කියලා. රස්මී ගයිස් උඹලා මේක එකපාරක් හැදුවා කියන්නේ ආය හැමදාම හදාගෙන කන්න තරම් හිතන රසම රස බත් එකක් මේක. දේශීය කුළුබඩු වල තියෙන රස වගේම සුවඳ ඒ පාට බැදපු ලුණු වල තියෙන ස්වභාවික කැරමල් රස වගේ මේ කල එක මේ බත් එකේ තියෙන ලස්සන කල එක ගන්න කිසිම ආටිෆිෂල් කල එකක්වත් සෝස් එකක්වත් මන් දැම්මේ. උඹලා මගේ මොන රෙසිපිය හැදුවේ නැතත් කමන්නේ අනිවාර්යෙන් මේක හදාගෙන කාහල්ලා. හදන